ගරු වෛද්‍ය රාමනාදන් අච්චුනා මහතා විසින් මෙම සභාව තුළදී හා ඉන් පිටතදී විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් හා විවිධ සංවිධාන වලට එරෙහිව ඉතා පහත් පෙළේ වචන භාවිතා කරමින් සිදු කරනු ලැබ ඇති හා සිදු කරමින් පවතින විවිධ මතවේදාත්මක සහ අවමන් සහගත ප්‍රකාශ හේතුවෙන් පුද්ගලිකව විවිධ පුද්ගලයන්ට සහ විවිධ සමාජ හා நாடாளுமன்ற உறுப்பினர் ராமநாதன் அர்ஜுனாவின் செயற்பாடுகள் மற்றும் வார்த்தைகள் தேசிய நல்லிணக்கத்துக்கும் இன சகவாழ்வுக்கும் பாதிப்பை ஏற்படுத்தும் வகையில் உள்ளன. இதற்கு நான் கடும் அதிருப்தியை வெளிப்படுத்துகின்றேன் என சபாநாயகர் சபைக்கு அறிவித்தார். அத்துடன் அர்ஜுனா ராமநாதன் எம்பி எதிர்வரும் மே மாதம் வரையில் நாடாளுமன்றத்தில் ஆற்றும் உரையை நேரடியாக ஒளிபரப்பு செய்வதற்கு தடை விதிக்கப்பட்டுள்ளதுடன் நாடாளுமன்ற உரையை அவர் சமூக வலைதளங்களில் பதிவிடக்கூடாது என்றும் தெரிவித்துள்ளார். இதுவரை காலமும் நாடாளுமன்றத்தில் ஆற்றிய உரையில் பயன்படுத்தியுள்ள சர்ச்சைக்குரிய வார்த்தைகள் அனைத்தையும் கன்சாட் பதிவிலிருந்து நீக்குமாறும் சபாநாயகர் உத்தரவிட்டுள்ளார். நாடாளுமன்ற உறுப்பினர் ராமநாதன் அர்ஜுனா நாடாளுமன்ற சிறப்புரிமையை பயன்படுத்திக் கொண்டு பெண்களை மிக கீழ்த்தரமாக விமர்சித்துள்ளார். இது நாடாளுமன்ற கௌரவத்தை அவமதிப்பதாகும் என்றும் சபாநாயகர் அங்கு மேலும் குறிப்பிட்டுள்ளார். කනගාටුව පළ කර ඇති තිබෙන අතර එවැනි ක්‍රියා සම්බන්ධව මෙම උත්තරීතර සභාවේ ප්‍රධානියා වශයෙන් නිසි පියවර ගන්නා ලෙස මා වෙත මේ වන විටත් ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කර ඇති බව මෙම සභාවේ දැන ගැනීම පිණිස සඳහන් කරනු කැමැත්තෙමි. විශේෂයෙන්ම මෙම උත්තරීතර සභාව නියෝජනය කරන මහජන නියෝජිතයෙකු ලෙස හිමිව තිබෙන වරප්‍රසාද භාවිතා කරමින් මෙම සභාවට පැමිණෙන පිළිතුරු ලබා දිය නොහැකි පිරිස් සම්බන්ධව මෙන්ම මෙම සභාව නියෝජනය කරනු ලබන වෙනත් මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් විවිධ බාහිර සමාජීය හා ආගමික සංවිධාන ඇතුළු විවිධ ජන කණ්ඩායම් හා ජන කොට්ටාස ඉලක්ක කර ඉතාමත් පහත් මට්ටමේ වචන භාවිතා කරමින් ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට අතිශය බලපානු ලබන මෙවැනි අවමන් සහගත ප්‍රකාශ සම්බන්ධව කතානායකවරයා වශයෙන් මගේ බලවත් අප්‍රසාදය පළ කරමි. මෙම උත්තරීතර සභාව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයෙකු ලෙස කරනු ලබන මෙම අවමන් සහගත සහ අශෝභන ප්‍රකාශ මගින් ආයතනයේ උත්තරීතර භාවයට බලවත් කැලලක් හා අවමානයක් සිදුවන බවත් මම අවධාරණය කිරීමට කැමැත්තෙමි. තවද ඒ තුළින් ජාතික සමගියට හා සංවිධාවට බලවත් හානියක් සිදුවන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වරිකන ලෙස අවස්ථා කීපයකදීම අදාළ මන්ත්‍රීවරයාට මවසින් විවිධාකාරයෙන් අවවාද කර ඇතත් එකී උපදෙස් පිළිගෙන කටයුතු කරන ආකාරයක් පෙන්눔 කිරීමට අදාළ මන්ත්‍රීවරයා විසින් මුලින්ම අපොහොසත් වී ඇති බවත් මම නිරීක්ෂණය කරමි. මන්ත්‍රීවරයා විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධානයන් පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධානයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්ම සංග්‍රහයේ ඇතුළත් විධිවිධාන මෙන්ම চিරාත් කාලයක් සිට පැවත එන පැරණි පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට මුලින්ම පටහැනි හා අනුකූල නොවන බව මෙහිලා විශේෂයෙන් අවධාරණය කරමි. දිගින් දිගටම ගරු වෛද්‍ය රාමනාදන් අච්චුනා මන්ත්‍රීවරයා විසින් කරනු ලබන මෙම ප්‍රකාශ පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් හා සලකා බැලීමෙන් අනතුරුව ඒ ජාතික සමගියට හා සංවිධාවට එල්ලවන තර්ජනද සැලකිල්ලටගෙන කතානායකවරයා ලෙස මා වෙත ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පැවරී ඇති බලතල වලට අනුකූලව 2025 මාර්තු 21 අප්‍රේල් 8 9 සහ 10 හා මැයි 6 7 සහ 8 යන පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 8 තුලදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අච්චුනා මහතා විසින් පාර්ලිමේන්තුව තුලදී සිදු කරනු ලබන කිසිදු ප්‍රකාශයක් ශ්‍රව්‍ය දූෂ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශය කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස මම නියෝග කරමි. තවද අවස්ථානුකූලව
මන්ත්‍රීවරයා විසින් සිදු කරනු ලබන එවැනි අවමන් සහගත අශෝභන සහ පහත් පෙළේ වචන යොදා ගනිමින් කරනු ලබන ප්‍රකාශ සියල්ල හැන්සාඩ් වාර්තා වලින් ඉවත් කිරීමට පියවර ගනු ලබන බවත් වැඩිදුරටත් මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. තවද මෙලෙස සජීවී විකාශය අත්හිටුවීමට කටයුතු කරන කාලය තුළදී මන්ත්‍රීවරයා විසින් පවත්වනු ලබන කතාවල අන්තර්ගතය සහ සිදු කරන ලබන ප්‍රකාශ පිළිබඳව සැලකිල්ලටගෙන එම తాවකාලික අත්හිටුවීම ඉවත් කිරීම පිළිබඳව සලකා ලබනු බවත් වැඩිදුරට සඳහන් කිරීමට කැමැත්තෙමි.